අයිබෝන් හැමෝටම බොහොම ආදරෙන් පිළිගන්නවා දුබාස් ස්ටෝරි අපේ YouTube channel එකට. ඉතින් අද පොඩ්ඩක් හිතුණා chill එකේ බේ එකක් ගහන්න ඕනි කියලා. ඉතින් මම අද ගත්තා 1664 French wheat beer එකක්. මම දැක්කා මේක ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. මම දැක්කා කීප දෙනෙක්ම reviews වගේක් කරලා තියෙනවා. ඉතින් මං හිතුවා first time මේ French wheat lager beer එක try කරන්න ඕනි කියලා. ඉතින් අපි try කරන ගමන් set වෙමු. ඒ මෙන්න මෙහෙම බිය එක දාගමු ගලාස් එකකට. ඉතින් මම හොඳට බිය එක චිල් කරගත්තා. සාම හොඳ චිල් ග්ලාස් එකක් ගත්තා. මං ගාව දැනට බියර් මග්ගයක් නැහැ. ඉතින් මම ගත්තා හොඳ වයිට් වයින් ග්ලාස් එකක් හොඳට චිල් කරලා. ඉතින් අපි මේක සෙන්ටිමීටර් දෙකක් විතර හොඳ ෆෝම් එකක් එන්න දාගමු. මේ විදියට නියමයි. ඉතින් මේ බිය එක ගත්තොත් මේ ඔයගොල්ලෝ දකින්න විදිහට මේක ක්ලවුඩි බිය එකක්. මේක සාමාන්‍යයෙන් අර ලොකු ක්ලියර් බිය එකක් නෙමෙයි. ඉතින් වීට් බිය එකක් කියන්නේ මේකේ බාර්ලි වලට වඩා වීට් තමයි තියෙන්නේ මේ බිය එකේ. ඉතින් මේකෙන් හොඳ ස්මූත් ගතියක් එනවා බිය එකට. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බිය එකක් බොද්දි මේ වගේ හොඳ හෙඩ් එකක් තියාගන්න බිය එක බොද්දි. එතකොට මේ බිය එක ඔයගොල්ලෝ ඉවරන බියර් එක බීලා ඉවරන එකම හොඳ ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා සහ මේ කැබොනේෂන් එක මේ බියර් එකේ රැඳෙනවා. එහෙනම් අපි චියර්ස් කියලා බියර් එක ටේස්ට් කරලා බලමු. හොඳ ඇරෝමාස් තියෙනවා. හොඳ සිට්‍රස්, එතකොට ඔරෙන්ජ්, ලෙමන්, සිට්‍රස් හොඳ ඇරෝම එකක් තියෙනවා බියර් එකේ. ඉතින් අපි බියර් එක ටේස්ට් කරලා බලමු. වව්. නියමයි. පට්ටම බියර් එකක්. මම දැක්කම මේක ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. මම try කරන්න බැරුණා මෙහි. ඉතින් මම අද බායකට බියර් එකක් ගන්න කියලා මම දැක්කා මේක බායකේ තියෙනවා. ඉතින් මං හිතුවා පොඩ්ඩක් ගෙනල්ලා try කරන්න ඕනි කියලා. ඒකම පොඩි වීඩියෝ එකකුත් කරන්න ඕනි කියලා හිතුවා. මේ විදිහට රසමලස කොත්තුකුත් ගෙනත් තියෙනවා ඩුබායි ලංකාවේ කඩේකින්. කොත්තු කඩකුත් කාලා බලමු පොඩ්ඩක්. බියර් එකත් එක්ක කොහොමද යන්නේ කියලා. මාරු බියර් එක නම් කියලා වැඩක් නැහැ. පට්ටම ක්වොලිටි එකක් තියෙන බියර් එකක්. මාරම රහක් තියෙන බියර් එකේ. ඉතින් මේ බියර් එකේ 1664 කියන එකෙන් අදහස් වෙන්නේ මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ 1864. ඉතින් ඒක තමයි මේ බියර් එකේ ලොකුවට ඒගොල්ලෝ 1864 කියලා ඉල්ලලා තියෙන්නේ. ඉතින් එච්චර ලොකු හිස්ටරි එකක් තියෙන බියර් එකක් තමයි මේක. සාමාන්‍යයෙන් හොඳ ෆ්‍රෙන්ච් ප්‍රීමියම් බියර් කම්පැනි එකක්. මරු අනිවාර්යයෙන්ම තාද්දයක් තමයි ඔයගොල්ලෝ බියර් එකක් බොද්දි අනිවාර්යයෙන්ම මේක ග්ලාස් එකක බොන්න පුරුදු වෙන්න. සාමාන්‍යයෙන් බියර් කෑන් එකකින් බොටල් එකකින් ගන්නවට වඩා හොඳ එක්ස්පීරියන්ස් එකක් ඔයගොල්ලන්ට මේ බියර් ග්ලාස් එකේ බොද්දි ගන්න පුළුවන්. සහ තව දෙයක් තමයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් බියර් කෑන් එකේ බොටල් එකේ බියර් එකක් බොද්දි ඒකේ තියෙන ගෑස් ප්‍රමාණය බඩට ගිහිල්ලා ඒ රියැක්ෂන් එක වැඩි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බියර් එකක් ග්ලාස් එකකට දාලා බොද්දි අර තියෙන කැබොනේෂන් එක පොඩ්ඩක් ගෑස් ගතිය රිලීස් වෙනවා. එතකොට අර ඔයගොල්ලෝ බොද්දි ඔයගොල්ලන්ට පහසුවෙන් බොන්න පුළුවන්. ඉතින් ඒක තමයි හැමතිස්සෙම සාමාන්‍යයෙන් හොඳ බියර් එක්ස්පර්ට්ස්ලා රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලොන්ට ග්ලාස් එකකට ඔයගොල්ලෝ බියර් එක පෝ කරලා ලස්සනට බොන්න කියලා. අපි තව සිප් පැක් කරන් බලමු. වව් මරු. කාලෙකින් බියෝ පට්ටම රහ බියර් එකක්.
කොත්තුවත් එක්ක නියමට යන බිය එකක්. බිය එක හොඳට බොන්නත් පුළුවන්, මාරම ස්මූත්. මරු. ඉතින් මම දැක්ක මේ බියර් එකේ බොටල් එකක් තියෙනවා, කෑන් එකක් තියෙනවා. මම දැක්ක ලංකාවටත් කෑන් එකයි බොටල් එකයි දෙකම ඇවිල්ලා තියෙනවා. මම මෙහෙත් දැක්කා කෑන් එක බොටල් එකයි දෙකම තියෙනවා. මාර හොඳ බියර් එකක්. සාමාන්‍යයෙන් ලයිට්, මාර ස්මූත්, හොඳ සිට්‍රස් ගතියක් තියෙනවා. පට්ටම් බියර් එකක්. රෙකමන්ඩ් කරනවා අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම try කරලා බලන්න. සාමාන්‍යයෙන් හවසක වගේ නියමයි පොඩි කොත්තුවක් එක්ක නැත්නම් හොඳ ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක බියර් එක නියමටම යනවා. ඉතින් guys මෙන්න මෙහෙම මම වීඩියෝ එක ඉවර කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක ඉන්න හැමෝටම. ඉතින් අපි ඊටාත්ම සුළු කාලයක් තමයි අපේ YouTube channel එක පටන් අරන් වෙන්නේ. ඉතින් මම හිතන්නේ අපි වීඩියෝස් 3ක් විතර දාලා තියෙනවා. ඉතින් අපිට තාම ලොකුට views යන්නේ නැහැ. ඉතින් අපි බොහොම ආසාවෙන් බලන් ඉන්නවා මොකක් හරි වීඩියෝ එකක් වයිරල් ගිහිල්ලා අපේ YouTube channel එක success වෙයි කියලා. ඉතින් කන බොන හැමෝටම සහ travel කරන හැමෝටම අපේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න ඉස්සරහට ලස්සන වැඩියක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් අපි නරඹන සහ අපිව කමෙන්ට් කරන හැමෝටම බොහොම ස්තුතියි කියමින් මම වීඩියෝ එකෙන් කරන හැමෝටම ජය වේවා.